ආයුබෝවන් කියලා පිළිගන්නවා නංගිල් මල්ලිලා හැමෝම. ඉතින් A level කරන්න කලින් අපි කරන සබ්ජෙක්ට් එකේ අන්තර්ගතය මොන වගේද? අපි ඉස්සරහට ඉගෙන ගන්න මොනවාද කියලා දැනගන්න තියෙනවා නම් ඒක වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් කල් තියා කොහොමද මේ දේවල් අපි ඩවුන්ලෝඩ් කරගෙන බලන්නේ කියලා තමයි අද අපි කතා කරන්න යන්නේ වීඩියෝ එකෙන්. ඉස්සෙල්ලාම ඔයාලා යූස් කරන බ්‍රවුසර් එක ඕපන් කරගෙන මෙන්න මේ විදිහට ටයිප් කරන්න ඕනේ www.nie.lk කියලා. එතකොට ඉස්සෙල්ලාම එනවා ඔයාලට මෙන්න මේ වගේ එකක් please visit our new website කියලා. එතකොට ඒ link එකෙන් ගියාම එයාලගේ නිල වෙබ් අඩවියට අපිට ඇතුළත් වෙන්න පුළුවන්. මෙතන ගොඩක් දේවල් තියෙනවා home එක, about එක, ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා. ඉතින් අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ curricular කියන tab එක. එතන තියෙනවා syllabus, teachers guide, related resources කියලා පළවෙනි තුන. ඉතින් මේ තුන තමයි අපිට වැදගත් වෙන්නේ. පළවෙනියටම තියෙනවා syllabus කියලා. ඉතින් අපි syllabus එකට ගියාට පස්සේ ඔයාලට තියෙනවා මෙන්න English medium සහ සිංහල medium කියලා දෙපැත්තේ. එතකොට අපිට ඕන නම් English medium වලින් ගන්න පුළුවන්. ඒ වගේම සිංහල medium වලින් ගන්නත් පුළුවන්. සිංහලෙන් ගන්නකොට සිංහල විෂය නිර්දේශ කියන පැත්තේ සිලෙක්ට් කරලා ඊට පස්සේ අපි එනවා අවශ්‍ය ශ්‍රේණිය තෝරන්න. ඉතින් අපි ශ්‍රේණිය තෝරන්න ඕනි. අපි බලමු 12 වසර කොහොමද කියලා. 12 වසර මෙන්න මේ විදිහට සිලෙක්ට් කරාම විෂය නිර්දේශ ඔක්කොම ටික මෙන්න මේ විදිහට පෙන්නනවා. ව්‍යාපාර අධ්‍යයනය, කෘෂි විද්‍යාව, ජෛව පද්ධති තාක්ෂණ වේදිය ආදී වශයෙන් සියලු සිලබස් මෙතනින් ලබා ගන්න පුළුවන්. ඔයාලට නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අපි එකක් ඩවුන්ලෝඩ් කරලා බලමු. කෘෂි විද්‍යාව අපිට වැදගත් 2017 ඉඳලා ක්‍රියාත්මක වන කෘෂි විද්‍යාව විෂය නිර්දේශය මෙන්න මේ විදිහට 12 13 දෙකම තියෙනවා මෙතන. 2017 ඉඳලා ක්‍රියාත්මක වෙන 12 13 අනේ දෙකම අපිට මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊටම පහසුවෙන්. ඊට පස්සේ අපිට පුළුවන් ටීචර්ස් ගයිඩ් ඩවුන්ලෝඩ් කරගන්න. ඒ කියන්නේ ගුරුවත් පොතේ විදිහට තමයි අපිට උගන්වන්නේ. සිංහල මාර්ගෝපදේශ කියන ටැබ් එකට ගිහිල්ලා අදාළ ශ්‍රේණිය තෝරලා ගුරු මාර්ගෝපදේශ පෙන්වන්න කිව්වාම මෙන්න මේ විදිහට එනවා. එතකොට අපි බලමු කෘෂි විද්‍යාව එක මේකේ මොන වගේද තියෙන්නේ කියලා. මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඊටාම පහසුවෙන්. ගොඩක් අය දන්නේ නැතුව ඇති මේ වෙබ්සයිට් එකේ මෙහෙම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් කියලා. සමහර කට්ටිය දන්න කට්ටිය ඉන්නවා. කමෙන්ට් එකක් දාගෙන යන්න දන්නවද අද දැනගත්ත වැඩේ කියලා. ඊට අමතරව රිසෝසස් එහෙම නැත්නම් පරිශීලන පොත් අපිට මේක ගොඩක් වැදගත්. ඇග්‍රි වලට එහෙම ලොකු පොතක් තියෙනවා මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න. සිංහල සම්පත් පොත් කියලා තියෙනවා. මෙන්න මේ විදිහට සිංහලෙන් තමයි අපිට ඕනේ වෙන්නේ. ඉතින් ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ බලන්න මේක කොච්චර වැදගත් වෙන පොතක්ද කියලා. පාඩම් ඔක්කොටම අදාළව දීර්ඝ විස්තරයක් තියෙනවා. ඉතින් සිලබස් එක කොයි ආකාරයෙන් වෙනස් වුණත් අලුත් වුණත් මොන දේවල් වුණත් ඔයාලට මේ පරිශීලන ග්‍රන්ථයේ කියවුවොත් එකපාරක් හරි කියව ගත්තොත් ගොඩක් අමතර දැනුම වගේම විෂය සම්බන්ධ ගොඩාක් දේවල් දැනගන්න පුළුවන්. ඉතින් මේ දේවල් ඩවුන්ලෝඩ් කරලා කල් තියා පරිශීලනය කරන්න, කියවන්න, අදාළ සබ්ජෙක්ට් එක ගැන කල් තියා අවබෝධයකින් ඉන්න. හරි එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මේක දැනන් හිටියද දැනන් හිටියේ නැද්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න.